අඩු මුදලට අපි යමුද වෝටර් වර්ල්ඩ් එකේ බෝට්ටු සවාරියක්. මේ අපි ගියේ වෝටර් වර්ල්ඩ් කියන බෝට්ටු සවාරිය. මේක ඇත්තටම රීසනබල් ප්‍රයිස් එකකට තමයි යන්න තියෙන්නේ. මාරම ෆන් වගේම අධ්‍යාපනික වශයෙන් ගත්තොත් ඔයාලට වැදගත් වෙනවා. ඒත් එක්කම මට කියන්න ඕනේ මෙතන විශේෂයෙන් විවිධ මාළු වර්ග, සත්තු වර්ග, කුරුල්ලෝ ගොඩක් ಜಾති මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඉන්න ස්ටාෆ් එක මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඔයාලට විනාඩි 15ක 20ක වගේ පොඩි බෝට් ටුවර් එකක් තමයි තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි ඔයාව සම්පූර්ණ මේ ටුවර් එක එක්කන් යන්නේ බෝට්ටුවක වීමයි. අනිතේ තමයි බෝට්ටුව එක එක්කන් යනවා කියන්නේ එක හයි ස්පීඩ් නෙමෙයි යනවාට හැමදේම පරිසරයේ තියෙන විවිධත්වය අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. මේක ගොඩක් වැදගත් වෙන්නේ මං හිතන්නේ මේ දවස්වල නිවාඩු අරන් ඉන්න අපේ පුංචි පැංචියන්ට. ඒ වගේම තමයි ඔයාලා ගෙදර පොඩි ළමයෙක් ඉන්නවනම් අනිවාර්යෙන් වෝටර් වර්ල්ඩ් එකේ මෙන්න මේ සෙග්මන්ට් එකට එක්කන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම කියන්න ඕනේ මෙතන මේ බෝට්ටුව ගියාට මේක ගොඩක් ගැඹුරු නෑ. අනිත් දේ තමයි මෙයාලා හැම වෙලෙම කියනවා තියෙනවා අල්ලන්න එපා. ඔයාලගේ ෆෝන් යූස් කරනවා නම් ෆොටෝ ගන්න පොඩ්ඩක් ඔයාගේ සීමාවේ තියා ගන්න. මොකද ෆෝන් එක වතුරට වැටුණොත් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි මෙතන තියෙන ගහකොළ අල්ලන්න යන්න එපා කියලා එයාලා හැමදේම කියනවා. ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ ලංකාවේ බලා ගන්න පුළුවන් විශේෂ පක්ෂීන් වගේම ලංකාවේ බලා ගන්න බැරි ගොඩක් පක්ෂීන් වර්ග මේ තැන ඉන්නවා. වෝටර් වර්ල්ඩ් එකට අනිවාර්යෙන් යන්න අමතක කරන්න එපා. මේක ඔයාලගේ පුංචි පැංචියන්ගේ අමතක නොවන මතක. මෙන්න මෙයා තමයි අපිට මාර මාතල් එකක් දුන්නේ. මොකද මෙයා හැංගිලා ඉඳලා යන ඔක්කොම දිහා හොරෙන් බලන් ඉන්නවා. ඒත් එකම කියන්න ඕනේ මෙන්න මෙතන තියැලි තියෙනවා. ඒ ස්වභාවික තියැලි නෙමෙයි කෘතිමව තමයි මම ආසම තැන උනේ මෙන්න මෙතන. මෙතන ඇත්තටම කතා වෙන්නේ අපි යට යනකොට ඔයාලට උඩ බැලුවොත් බලන්න පුළුවන් මාළු ඔයාලා යන හැමතැනම විවිධ වර්ගයේ මසුන් වර්ග කියන්නේ මාළු බලා ගන්න බෑ. හැබැයි මේ මාළු වලට කන්න නම් බෑ. ඔයාලට දැක්කලා බලලා සතුරු විනෝද වෙන්න මෙන්න මේ තැන තමයි සුපිරිම තැන. මේ වගේ මේ ඔයාලගේ මොකක්ද වීකෙන්ඩ් එකක් වගේ තියෙනවනම් යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක ඔයාලගේ දුව දරුවන් එක්ක අමතක නොකර යන්න ඕනේ තැන තමයි වෝටර් වර්ල්ඩ් කැලණිය. මේ කැලණිය කියන්නේ මෙන්න මෙතනදී ඔයාලට බෝට්ටු සවාරි වගේම මම අර ඉස්සෙල්ලා කලින් කිව්වා වගේම තියැලි ඔයාලට බලා ගන්න පුළුවන්. යන හැමතැනම මාළු විතරයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ බෝට්ටු සවාරිය. මොකද අනිත් දේ තමයි මේ බෝට්ටු සවාරිය යනවා නම් ඔයා ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ. මොකද එක බෝට්ටු සවාරියකට ගොඩක් දෙනෙක් එක්කන් යනවා.